මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක ඔයාලට වැඩ කරන්න ගොඩක් මහන්සි නේද? ඒ වගේම දහඩිය දානව නේද? මෙන්න මේකට විසඳුමක් විදිහට තමයි ඔයාලට අරගෙන ආවිල්ලා තියෙනවා පෝටබල් මිනි ෆෑන් එකක්. ඉතින් මේ ෆෑන් එකේ විශේෂත්වය තමයි අපිට මේක හරිම පහසුවෙන් අරගෙන යන්නත් පුළුවන්. ඒ වගේ මේක ඕනම තැනක තියලා අපිට මේක යූස් කරන්නත් පුළුවන්. ඒ වගේ මේකේ විශේෂත්වය ගත්තොත් මේකේ ෆීචර්ස් ගොඩක් වැඩි. මේකේ ෆෑන් එකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම හියුමිඩිටි එකක් තියෙනවා. ඒ වගේම මේකේ බලා ගන්න පුළුවන් නයිට් ලයිට් එක. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් මේකේ තියෙනවා. අපි බලමු මේ වීඩියෝට ගිහිල්ලා මොනවද මේකේ තියෙන තවදුරටත් ෆීචර්ස් කියලා. වීඩියෝට යන කලින් මතක් කරනවා තාමත් ඉස්සර බ්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන අතු බාට බටන් එක උඩ subscribe කරන්න. ඒ වගේම bell notification එක දාලා තියෙන මම දාන මේ වගේ අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙන. එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු කොහොමද මේ portable mini fan එකත් එක්ක වැඩ කරන්නේ. ඒ වගේම අවසානවේදී ඔයාලට මේක කොහොමද මිලදී ගන්න කියලාත් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. දැන් අපි ගිහිල්ලා බලමු කොහොමද මේකත් එක්ක වැඩ කරන්නේ කියලා. මේ තින් අද මම ඔයාලට unbox කරන්න අරන් ආව mini cooler fan එක. ඉතින් මේක මේ විදිහට box එක තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි මේ box එක unbox කරලා අරගෙන බලමු මේ mini cooler fan එක මොන වගේද කියලා. මම මේක මෙතනින් මේ විදිහට unbox කරගන්න. මෙන්න මේ විදිහට තමයි මේ box එකේ ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ mini cooler fan එක. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ guide එක ඇවිල්ලා තිනවා. ඒ වගේම මේකට අදාළ cable එක මේ විදිහට ඇවිල්ලා තිනවා. ඉතින් මේ තියෙන්නේ mini cooler fan එක. ඉතින් මාගාව තියෙන black color එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මේ විදිහට තමයි එන්නේ. මේකේ features ගැන කතා කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන fan එක වගේම මෙතන humidity එකක් තියෙනවා. ඉතින් ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන buttons ටිකෙන් තමයි මේක control කරන්න සහ මේක වැඩ කරන්නේ. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් water tank එකක් තියෙනවා. මේකට වතුර අපි දාන්න ඕන මේ humidity එක වැඩ කරන්න නම්. ඒ වගේම මෙතන fan එක අපිට පුළුවන් මෙන්න මේ විදිහට මෙහෙම අපිට කැමති පැත්තට හරව ගන්න පුළුවන්. මේක මේ පැත්තෙන් අනිත් පැත්තට සම්පූර්ණයෙන්ම එහෙම හරව ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ඔයාගේ ඔෆිස් රූම් එකට එහෙම නැත්නම් ඔයා වැඩ කරන තැන තියාගන්න පුළුවන් විදිහට හරිම පහසුවෙන් මේක මේ විදිහට අපිට තියාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ මිනි ෆෑන් එක හදලා තියෙන්නේ. මේකේ ෆීචර්ස් ගැන කතා කරන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ෆෑන් එකේ ස්පීඩ් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් පුංචි LED තුනක් මම හිතන්නේ තියෙන්නේ. ඉතින් අපි මේක ඔන් කරලා බලමු. ඒකෙන් මෙතනින් ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් humidity එකටත් මෙතන තියෙනවා. මේ වගේම මෙතන පුංචි LED එකක් තියෙනවා. මෙතන බල්බ් එකක් මෙතන ලාංඡනය ඇඳලා තියෙනවා. ඒ වගේම මෙතන ටයිම් එකක් තියෙනවා. අපි බලමු මේ features ටික කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මුලින්ම මේකට අපි power දෙන්න ඕන. ඒක ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන power එක කීයද කියලා දාලා දෙනවා 5 watt 2 ampere තමයි මෙතනට දෙන්න ඕන. ඉතින් ඒක අපි මෙතන in කරන්නේ type C cable එකක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේ cable එක කරා පුළුවන් මේකට power එක දෙන්න. ඉතින් ওই ටික තමයි අපිට බැලුවල්මටම බලා ගන්න පුළුවන් වෙන්නේ මේ mini fan එකේ. හරි. අපි මේක ඉස්සෙල්ලා power on කරලා අපි බලමු මේකේ තියෙන කොටස් ටික මොනවද කියලා. ඒ වගේම බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට හම්බ වෙනවා මේ guide book එක. ඉතින් මේකෙදි ඒ විස්තර ටිකම ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ switch එකේ විස්තර ටික ගත්තම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් fan speed එක control කරන්න පුළුවන්. ඒ වගේ humidity level එක ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් 7 color ඒ කියන්නේ මෙතන RGB එකක් තමයි තියෙන්නේ. ඉතින් අපිට පාට හතක් වෙනකන් ගන්න පුළුවන් night light එකක් විදිහට එතන use කරන්න පුළුවන්. ඒ වගේම මෙතන time එක දෙන්න පුළුවන් 1 hour 2 hour 3 hour කියලා මෙතන time එක මේ විදිහට අපිට දෙන්න පුළුවන්. අපි මේක ඉස්සෙල්ලා power on කරගෙන බලමු. මම power on කරගන්න මේ අපිට හම්බෙච්ච cable එක මේක අපි මේ විදිහට අරගෙන මේකට connect කරගමු. මේ විදිහට මේක connect කරන්න. ඒක ඒ විදිහට කනෙක්ට් කරලා මෙතන අපි charge එකකට තමයි දෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ mobile phone එකේ charge එක දෙන්න පුළුවන්. ඔයාලා බලන්න මෙතන voltage එක 5 volt ampere 2 දිනනවාද කියලා. මේ විදිහට අපිට කනෙක්ට් කරලා ඊට පස්සේ අපිට බලන්න මෙන්න මේ විදිහට මෙහෙම power on කරන්න. ඉතින් power on කරගත්තාම පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. අපි මෙන්න මෙතන මුලින්ම fan එක on කරගමු. මම මෙතන මේ තියෙන button එක press කරන්න එකපාරක්. ඔයාලා බලා ගන්න පුළුවන් ෆෑන් එක ඕන වුණා. මම තව පාරක් මෙතනින් මෙහෙම මෙතන තව ලයිට් එකක් පත් වෙනවා මෙහෙම ගියාම දැන් ෆෑන් එක තව ටිකක් ස්පීඩ් එක වැඩි. මෙන්න දැන් ස්පීඩ් එක ෆුල්.
ඊළඟට තියෙන humidity එක අපි ඒකට මෙතන වතුර දාන්න ඕන. මම ඒක ඔයාලට වතුර දාලා පෙන්නන්න. ඊළඟට ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් LED එක තියෙනවා. මම මේකත් මේ ප්‍රෙස් කරන්න. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ RGB LED එකක් මේ විදිහට පෙන්වනවා. මම මෙතන මේ PN ඕපන් කරන්න අපේ water tank එකේ. හරි. දැන් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනින් බටන් එක මෙහෙම ඔබනකොට බලා ගන්න පුළුවන් කලර් එක change වෙනවා. හරි. ඒ වගේම මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් 1 hour 2 hour 3 hour කියලා තියෙන්නේ. අපිට මේ විදිහට 1 hour දාන්න පුළුවන්. ෆෑන් එක 1 hour වැඩ කරන්න. ඔයාලට මතක ඇති මේ ගයිඩ් එකේ සියලුම විස්තර තියෙනවා. මේක කොහොමද ඔන් වෙලා තියෙන ටයිම් එක මෙතන තමයි මේ දාලා තියෙන්නේ. 2 hour නම් 2 hour 3 hour නම් 3 hour කියලා ඒ විදිහට අපිට දෙන්න පුළුවන්. හරි. ඊළඟ විශේෂම දේ තමයි මේ ෆෑන් එකේ දූවිල වෙනනොත් එහෙම අපිට මේ කප් එක මේ විදිහට මෙන්න මෙහෙම ගලවන්නත් පුළුවන්. ඒකත් මේකේ තියෙන විශේෂත්වයක්. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙතන මේ ඉස්සරහ තියෙන දැල අයින් කරගන්න. දැල අයින් කරලා මේක අපිට ක්ලීන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි එතන හිම තියෙන්නේ. අපිට නැවතත් ආයෙ ක්ලීන් කරලා ඉවරලා මේක හරියට මෙන්න මෙතනට මෙහෙම සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆෑන් එක වැඩ කරන්නේ. මෙහෙම ෆෑන් එක වැඩ කරන ගමන් අපිට මේකේ පැත්ත මෙහෙම වෙනස් කරගන්න පුළුවන්. ඔන්න මේ පැත්තට හරවන්නත් පුළුවන් එහෙම. දැන් ආයි මේ පැත්තට මෙහෙම හරවන්නත් පුළුවන්. දැන් අපි බලමු මේ වෝටර් ටැංක් එකට වතුර දාලා කොහොමද මේකේ හියුමිඩිටි එක වැඩ කරන්නේ කියලා. හරි. මම ඉස්සෙල්ලා ෆෑන් එක ඕෆ් කරගන්න. මෙතන දැන් අපි වතුර දාන්න ඕන. මේ විදිහට වතුර ටිකක් අරගෙන මේකට දාන්න මෙන්න මේ විදිහට. right. මේ විදිහට වෝටර් ටැංක් එක ෆිල් කරගත්තා. දැන් මම මේක මේ විදිහට මෙහෙම වහන්න. ඒ විදිහට වහලා අපිට පුළුවන් මෙතනින් හියුමිඩිටි එක දැන් ඔන් කරන්න. මේක දැන් වෝටර් තියෙනවා. මම හියුමිඩිටි එක ඔන් කරන්න. ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේක හියුමිඩිටි එක වැඩ කරන්නේ. ඒ ගමන් අපිට ෆෑන් එක ඔන් කරන්න පුළුවන්. ඔයාලා පේන ඇති මෙතන අපිට මෙහෙම වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේකේ හියුමිඩිටි එක වැඩ කරන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ ප්‍රොඩක්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ෆීචර්ස් ගැන මම දැන් සම්පූර්ණයෙන්ම කතා කරා. ඉතින් බජට් එකට ගැලපෙන හොඳ කූලින් ෆෑන් එකක් තමයි මේ මිනි කූලර් ෆෑන් එක කියන්නේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති අපි කොහොමද මේ පෝටබල් මිනි ෆෑන් එකත් එක්ක වැඩ කරන්නේ කියලා. ඉතින් මේකේ හියුමිඩිටි එක වගේම ඔයාලට ෆෑන් එකේ ස්පීඩ් එකත් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කොටස් තුනක් යටතේ සහ ටයිමින් එකකටත් මේක වැඩ කරන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම මේ හැම දෙයක් ගැන මම මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම කතා කරා. දැන් ඔයාලා බලනවා ඇති කොහෙන්ද මේක මිලදී ගන්නේ කියලා. මම පළලා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එකට ගිහලා ඔයාලට මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ස්ටෝර් එකෙන් ওই විදිහට තමයි මේක ඔයාලා මිලදී ගන්න ඕන. ඒ වගේම තමයි ඔයාලා මේක යූස් කරනකොට හරිම පහසුවෙන් ඔයාලගේ ෆෝන් charge එකකට උනත් මේක කනෙක්ට් කරගෙන මේ විදිහට මේ ෆෑන් එකත් එක්ක වැඩ කරගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ බලන්න නම් දිගටම තිසර බ්‍රෝ YouTube channel එක subscribe කරලා bell notification එක දාලා දෙන්න ඕන. මේ වගේ අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙන. එහෙනම් තවත් දවසක තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න. එතකන් ඔයාලා සුබ දවසක් පරිස්සමින් ඉන්න. මම තිසර බ්‍රෝ.